ආයුබෝවන් හැමෝටම දීර්ඝායු වේවා. අලුත් උදෑසනයි උණු උණු තේ එකක් එක්කයි තමා මම දවස පටන් ගන්නේ. අද මම ඔයාලට පෙන්නන්න යන්නේ පුංචියට තියෙන මගේ ගෙදර මම කොහොමද ලස්සනට තියාගන්නේ කියලා. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා මම ඔයාලගේ ආදරයෙන් ඉල්ලනවා. පුංචි වුණාට කමක් නෑ. පිරිසිදුව තියාගත්තාම ඕනෙම තැනක් මාලිගාවක් වෙනවා. තමන්ගේ වටිනාකම තීරණය වන්නේ තමන් ඉන්න තැන අනුව නෙමේ. ඒ තැන ලස්සන කරන විදිහෙන් තමයි තමන්ගේ වටිනාකම තවත් කැපිලා පේන්නේ. ගෙයක් කියන්නේ අපේ හිතේ කැඩපතක් වගේ. අපි වටේ තියෙන හැම දේම පිරිසිදු වුණාම හිත පිරිසිදු වෙනවා හිතා ගන්නත් බැරි විදිහට. මං හිතනවා ඔයාලටත් ඒ වගේ වෙන්න ඇති කියලා. මගේ පුංචි වටු පැටවුන්ට වෙලාවට කෑම දෙන එක වතුර දෙන එක මේක මගේ වගකීමක් විතරක් නෙවෙයි ආදරයක්. සුවයන් රැකියාවක් කියන්නේ ලැජ්ජා වෙන්න දෙයක් නෙවෙයි. ඒක ආඩම්බර වෙන්න පුළුවන් දෙයක්. පොඩි දෙයින් පටන් ගත්තට දවසක ලොකුවට හදාගන්න කවදා හරි බලාපොරොත්තු අත්හරින්න නැතුව මම බලාගෙන ඉන්නවා. මෙයාලට උදේ මං අනිවාර්යෙන් කෑම ටිකයි වතුර ටිකයි දානවා. දාලා ඉවර වෙලා හවසට තමයි මම මෙයාලගේ කූඩුව නම් අස් කරන්නේ. ඔයාලට පේනවා ඇති නේද මගේ පැටවු ටික. බිත්තරත් දාලා ළමයි තියෙන්නේ. ඒ ටිකත් අරන් තියලා මම මගේ ඉතුරු වැඩ ටික කරගන්න යනවා. මම ඊට පස්සේ අත් දෙකත් සෝදගෙන රෙදි ටිකත් රින්සෝ දාලා ඒ ටිකත් පෙගෙන්න තියලා ආයෙ ඉස්සරහා ගෙදර ඉස්සරහා කෑල්ල අස් කරන්න ගත්තා. ඒ ටිකත් අස් කරලා ඉවර වෙලා මං නාලා වොෂ් එකක් දාගෙන මගේ අද දවසේ වැඩ ටික ඉවර කරගත්තා. උදේට කන්න නම් ටිකක් වෙලා ගියා. ළමයි ඉක්මනින් නාලා ඉවර වෙලා මම මුංගෙට ටිකක් තම්බල ගත්තා. ඒකත් කාලා මම මගේ උපරිම රෙස්ට් එක ගත්ත ළමයි හවස් වෙනකම්. ඊට පස්සේ මට ඉතින් කරන්න දෙයක්වත් නැහැනේ. මං ඉතින් ඔහොම තමයි ඉතින් මගේ දවස ගෙවුනේ. ජීවිතේ හැම දවසක්ම පරිපූර්ණ වෙන්න ඕනි නෑ. ඒත් හැම දවසක්ම උත්සාහ කරන්න. ඔයාගේ දවසත් මෙහෙම සරලව සතුටින් පිරුණු වාසනාවන්ත දවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.